ඡන්ද දාන්න යන්න කලින් පොඩි දැනුවත් කිරීමක් කරන්න ආවේ. මොකද මේ වෙද්දී ගොඩක් ඉස්සරහට ගන්න තියෙන ඕඩර්ස් වලට ඇඩ්වාන්ස් කරපු කට්ටිය ඉන්නවා. සමහරු ටෝටල් පේමන්ට් එකම කරපු කට්ටිය ඉන්නවා. ඉතින් මම මේ වෙද්දී ලොකු අපහසුතාවයකටපත් වෙලා තියෙනවා. මොකද ඒ වෙද්දී තිබ්බ මිල ගණන් වලට වැඩිය දැන් මිල වෙනස් වෙලා තියෙනවා. ඒකත් එක්ක ඒ නිසා දැනුත් කට්ටිය ඕඩර්ස් දානවා මීට තව ඉදිරියට තියෙන ඕඩර්ස් වලට තව ඉස්සරහට ගන්න තියෙන ඕඩර්ස් වලට දැනුත් පේමන්ට් කරන්න අහනවා. ඉතින් පේමන්ට් එක කරන්න. මොකද මේ දවස්වල කජු හිඟයි කියන්න හැමෝම දන්නවනේ. ඔයා පේමන්ට් එකක් කරලා තිබ්බොත් එහෙම අපිට පුළුවන් ඔයාගේ ඕඩර් එකට අවශ්‍ය කරන කජු ටික වෙනම ස්ටොක් කරලා තියාගන්න. කාටවත් දෙන්නේ නැතුව. ඉතින් නමුත් මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. ඔයා ඇඩ්වාන්ස් කරාට ඒ වෙද්දි පවතින මිල මට්ටම ඔයා ඇඩ්වාන්ස් කරන මොහොතේ තියෙන මිල මට්ටමට වඩා වැඩි වුණොත් අපිට ඒ වැඩි වෙන ගානට තමයි දෙන්න වෙන්නේ. අඩු වුණොත් අඩු වෙන ගානට දෙනවා. ඉතින් ඒ ගැන කියන්න තමයි ආවේ. මොකද නැත්තම් ඇඩ්වාන්ස් පේමන්ට් එකක් කළොත් අනිවාර්යෙන් ඇඩ්වාන්ස් පේමන්ට් එකක් කරන්න ඕනේ. මොකද කජු අඩු නිසා ඔයාලගේ ඕඩර් එක අපිට වේලාසනින් කිව්වොත් එහෙම අපිට ඒක දෙන්න පුළුවන්. එහෙම නැත්තම් මොකද හදිසියේ හරි කිට්ටු කරලා ඕඩර් එක ප්ලේස් කරන්න ගිහිල්ලා ගන්න ඉල්ලන වෙලාවට දෙන්න බඩු තිබ්බේ නැත්තම් ඔයත් අපහසුතාවයටපත් වෙනවා. ඒ නිසා මම හිතනවා ක්ලියර් ඇති කියලා මම කියන්න උත්සාහ කරපු දේ. ඇඩ්වාන්ස් එකක් කරාම අපිට ඔයාගේ ඕඩර් එකට අවශ්‍ය බඩු ටික වෙන් කරලා තියන්න පුළුවන්. හැබැයි ඒ වෙද්දි පවතින මිල මට්ටමට තමයි ඔයාට අපිට බඩු ටික දෙන්න වෙන්නේ, කජු ටික දෙන්න වෙන්නේ.